ඔයා හිතනවද අපි විශ්වයේ තනියම නෙවෙයි කියලා ඔප්පු කරන්න පුළුවන් එක පණිවිඩයක් දැනටමත් අපිට ලැබිලා තියෙනවා කියලා. හැබැයි ඒ පණිවිඩය ආවේ කාගෙන්ද කියලා අදටත් කවුරුත් දන්නේ නැහැ. 1977 අගෝස්තු 15 වෙනිදා ඇමරිකාවේ ඔහායෝ ප්‍රාන්තයේ තිබුණු විශාල රේඩියෝ දුරේක්ෂයක් අහස නිරීක්ෂණය කරමින් තිබුණා. එදා රාත්‍රියේ ලැබුණු දත්ත පරීක්ෂා කරමින් හිටියේ තාරකා විද්‍යාඥයෙක් වන ජෙරි ඇමන්. එකපාරටම ඔහුගේ ඇස් එක තැනක නතර වුණා. කම්පියුටර් print out එකේ තිබුණු සිග්නල් එක සාමාන්‍ය සිග්නල් එකක් නෙවෙයි. ඒක අසාමාන්‍ය ලෙස ප්‍රබලයි. තත්පර 72ක් පුරා පැවතුණා. ඒ වගේ සිග්නල් එකක් මීට කලින් කවදාවත් වාර්තා වෙලා තිබුණේ නැහැ. පුදුමයටපත් වූ ඔහු print out එකේ අසල ලොකු අකුරින් එක වචනයක් ලිව්වා. "wow." අද මේ සිග්නල් එක ලෝකෙම දන්නේ the wow සිග්නල් කියලා. සයන්ටිස්ට්ලා වහාම උත්සාහ කළා මේ සිග්නල් එක ආවේ කොහින්ද කියලා හොයාගන්න. නැවත නැවතත් ඒ දිශාව පරීක්ෂා කළා. හැබැයි මේ සිග්නල් එක ආයෙත් කවදාවත් ඇහුනේ නැහැ. ඒක නිසා තියරිස් ගොඩක් බිහි වුණා. සමහරු කියනවා ඒක ඈත තාරකා පද්ධතියක ඉන්න බුද්ධිමත් ජීවීන් එවපු පණිවිඩයක් කියලා. තවත් අය කියනවා ඒක විශ්වයේ නොදන්න ස්වභාවික සංසිද්ධියක් කියලා. හැබැයි අදටත් විද්‍යාඥයන්ට නිශ්චිත පිළිතුරක් නැහැ. හිතලා බලන්න. විශ්වයේ කොහේ හරි ඉන්න ජීවීන් කණ්ඩායමක් අවුරුදු 1000 ගණනක් තිස්සේ අපිව නිරීක්ෂණය කරනවා නම් එක දවසක ඔවුන් පණිවිඩයක් එවනවා. ඒක අහලා තීරුම් ගන්න කලින්ම සිග්නල් එක නැති වෙනවා. එතකොට the wow සිග්නල් කියන්නේ අහම්බයක්ද? නැත්නම් විශ්වයෙන් අපිට ලැබුණු අනතුරු ඇගවීමක්ද? ඔයා මොකද හිතන්නේ? කමෙන්ට් කරන්න.